හම්බෝ මම මේ බස් එකක් බලන්න ආවේ යාළුවනේ. කොළඹට තමයි මට එන්න කිව්වේ. මෙන්න මේ හරියට තමයි එන්න කිව්වේ. මේ රතු පාට ලස්සන බස් එකක් කියලා තමයි කිව්වේ. අම්මට සිරියර තියෙන්නේ. මට යාළුවෙක් තමයි කෝල් කරලා කිව්වේ උඹ බස් එකක් හොයනවා නේද? මෙන්න මේ පැත්තේ බස් එකක් තියෙනවා වරින් බලන්න කියලා. අපේ රවිඳුවා තමයි කිව්වේ මට ඕක. අඩෝ පට්ට ලස්සනයි බං. නම් මොකද්ද බං ඒ කරු කියලා හීන සිත්තරිද උදේ. ඔව් හීන සිත්තරිය හරි තියෙන්නේ ගාලා. අඩෝ මේ බලපන් බෆර් එක අම්මට VIP ඈ. ඒ හීන සිත්තරි මේ රින්කෝ පටෝ. ඒ ඇතුළේ අර DJ කෙබින් එකකුත් තියෙනවා බං. ස්පොයිලර්ස් අම්මට හුඩු බං. මේ තියෙන හීන සිත්තරි කියලා ගහලා. අඩෝ පට්ට. අඩෝ මේ වගේ බස් එකක් මට ගන්න හම්බ වෙනවද බං? කියන්නත් බෑ. වාසනාව තිබ්බොත් මේ බස් එක මට ගන්න පුළුවන්. වාසනාව නෙමෙයි මතන් උත්සාහය. අඩෝ පොඩ්ඩක් මං ගාව සල්ලි නෑ බං මේ දවස් ටිකේ. කලින් නම් තිබ්බා ටිකක් සල්ලි. කලින් තිබ්බ ලක්ෂ 10ක් අතර ගේ හදා ගන්නව නැති කරගත්තානේ. දැන් තියෙන්නේ ඔක්කොම බැලුවොත් එහෙම පොතේ සල්ලි බැංකුවේ කාඩ් එකේ ඔක්කොගෙන් බැලුවොත් එහෙම ගෙදරක් තියෙනවා ටිකක්. ලක්ෂ 12ක් විතර හොයාගන්න පුළුවන්. ඒ වුණාට ඒ මදිනේ බං. අර අතනින් එක්කනගෙන් අහම අපි ගිහිල්ලා. එයා දන්නේ නැති බස් එකේ ගණන් එහෙම කොහොමද කියලා. අහමුකෝ ගිහිල්ලා. කෝ බං අරු වෙන්නේ නැතිනේ. අඩෝ කෝල් එකක් ඉන්නේ පර. මේ අයියේ මේ බස් එක විකුණන්නේ දාලා තියන්නේ. මේ මගේ යාළුවෙක් තමයි කෝල් කරලා කිව්වේ මට. ඔව් මල්ලි මේක විකුණන්න තමයි තියන්නේ. මේ මල්ලි ගන්නවද? අයියේ දැන් මනම් ගන්න වෙන්නේ මේ එහෙනම් මල්ලි යන්න. දැන්ම ගන්න වෙන්නේ නැත්තම් ඉතින් මෙතනම ඉන්න මොකටද? ඵලයන්. සල්ලි නැත්තම්. හරි මේ මල් ළඟදිම ගන්න තව සතියක් විතර මට දෙන්න පුළුවන් වේද? සතියක්? දැන් පොඩක් ගන්න පුළුවන්දම කියපන් මේක ගොඩක් කට්ටිය ඉල්ලයි නැත්තම් මගින්. එක්කෙනෙක් මේ ගන්න ඉන්නවා කියලා කියන්නද නැත්තම් මේ උඹ යනවද? මේ ගන්නවද අනිවාර්යෙන්? අනිවාර්යෙන් ගන්නව නම් විතරක් කියපන් ඈ. නැත්තම් මේ මට වෙන උන්ටත් මේ යන්න කියයි. යන්න කියන්න වෙනවා. හරි මම හරි අනිවාර්යෙන් දෙනවා සතියකින්. එහෙනම් අවුලක් නැහැ. හරි එහෙනම් මම යනවා කීයද මේක? මල්ලි මේක කෝටි 2ක් වෙනවා මේ. කෝටි 2ක්? නෑ පොඩ්ඩක් ඉන්නකෝ. කෝටි 2ක් වෙනවා මේක දෙන්නේ කෝටි 1 ලක්ෂ 2කට වගේ. අම්මට සිරි එහෙමද? හරි අයියේ. මම නම් බලන් ලයින් එක ගහන් එන්නම්කෝ. හරි මල්ලි. අඩෝ කෝටි 1.2ක් වෙනවලු බස් එක. එච්චර හොයාගන්න පුළුවන් වේද බං සතියට? ඉතින් එච්චර වැඩි කල් ඉන්නත් බෑනේ බං. අඩෝ සිරාවට එච්චර අඩු කාලෙකින් සල්ලි හොයා ගන්නත් බෑනේ බං. මොනා කරන්නද බංද? අඩෝ එපා වෙලා ඉන්නේ දැන් නම්. අර පැත්තේ කඩයක් තිබ්බ නේද? අනේ කඩේ අයියගෙන්වත් කුලියට කඩේ ඉල්ල ගන්න බලන්න ඕන. නැත්තම් බං කොහොමද බං සතියකින් උත්තර ගානක් හොයාගන්නේ? යමන් කොයිතන්ට. මෙතන විදියට නම් අරක තමයි කඩේ. අපි ගිහිල්ලා බලමුකෝ. මට ඉල්ල ගන්න පුළුවන් ඒත් දන්නේ අර ඉන්නේ අර අයියා. මෙතනත් කඩයක් තියෙනවා. ඒක නම් කුලියට දෙන්නේ නැහැ. අර කෝල් එකකින් ඉන්න අයියා තමයි ගයිස් දෙන්නේ. එක දවසක මට දෙන්න දැහුවා මේ දැන් දෙයිද නැහැ මම දැපා කිව්වනේ. දෙයිනේ පොර හොඳයි පොරගේ හිත හොඳයි. ඊයේ කොහොමද ඉතින්? මල්ලි බොනේ දෙදාර මම මේ කඩේ කුලියට දෙන්න අද දෙපා කිව්වේ. ඔවයි මේ සෝරි වෙන්න ඕනේ හරිද? හරි මොකෝ මේ පැත්තේ මේ මට මේ කඩේ පොඩ්ඩක් කුලියට දෙන්න මේ පුළුවන්ද? දැන් තමයි බෝ අපිට මතක් වෙන්නේ නේ. අවස්ථාවාදී වගේ නේ උඹ. නෑ මේ එහෙම නෑ. ඉතින් මම වලට මේ ළඟදිත් කතා කරලා ගියේ. හරි බං. දෙන්නම් උඹට දවස් කීයකටද ඕන? අයියා මට සතියකට වගේ තමයි ඕන. මේ මට බස් එකක් ගන්න ඕන. මේ කෝටි 1.2ක් ඕන කියනවා මේ. ඒ බස් එක විකුණන කෙනා මට හොයාගන්න පුළුවන් වේද දන්නේ නැහැ කඩේ. ආපෝ වමනාද මල්ලි කෝටි 1.2ක් නෙමෙයි මට මාස 2ක් ගියොත් එහෙම ඔබට කෝටි 18ක් අතර ගන්න පුළුවන් මේ කඩේ. ඔබ දන්නේ නැහැ මේකේ බිස්නස්.
යකෝ මේ තුනම මගේ. අන්න අර අතන තියෙන එකත් මගේ, මේකත් මගේ, අර අන්න අතන තියෙන එකත් මගේ. අර කොනේම තියෙන එක. තව මොනරාගලත් 3ක් තියෙනවා. අඩෝ සිරාවටම නියමයි. අර එහෙනම් ඔබ මේ කඩවල් තුනේ බිස්නස් බලාගෙන වැඩේ කරන් ඵලයන්. හැබැයි මට ලක්ෂ 20ක්වත් දෙන්න ඕන. යෝ 30ක් අයියෝ මට වැඩිම දෙන්නම් ආ ඉතින් කෝටි 1 2ක් මන් තියාගෙන ආවට අනිත් ඔක්කොම දෙන්නම් අනේ. එහෙමද? හරි හරි බා. හරි මම යනවා. මං හෙට උදේට කඩේ ගන්නම්කෝ. හරි හරි බා. නියමයි. දැන් යනවා. අඩෝ මේ කඩවල් ටික බං අර අතන ඉන්න කාගේ නෙමෙයිනේ. මේ අයියගේ තමයි ඔක්කොම. මොනරාගලක් තියනවලුනේ. ඔව් මම ඉතින් මොනරාගල රූට් එකේ යද්දි මේ මම දැක්කා. බයික් එක ගියානේ අපේ අයියගේ. ඕකේ. හෙට උදේට සෙට් වෙමු. හම්බෝ උදේ පාන්දර මාව කඩේට. දැන් ඉතින් බිස්නස් කරන්න තමයි තියෙන්නේ මචං. බිස්නස් කරමු අපි. ඉස්සලා මේ කඩේ මොනවද තියෙන්නේ බලමු. මෙතන තියෙනවා මොනවද ජූස් බාර්. ජූස් බාර් හරිද? ජූස් බාර් තියෙනවා. මෙතන තියෙනවා ඇපල් එක. මෙතන තියෙනවා මිදි එක නෙමෙයි. නෑ මෙතන තියෙනවා මොකද්ද බං? මෙතන වැනිලා බා. මෙතන නේද බං මේ කොළ පාට? මේ පොප් එක. මේ පොප් බං. මෙතන තියෙනවා චොකලට් එක. චොකලට් එකයි රෝස පාට එකයි. ඕකේ මචං. දැන් මෙතන වැඩපොළ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. පොලිස් අංකල් කොහමද ඉතින්? කොල්ලෝ කොහමද? ඔයාගත් මේ අයිස්ක්‍රීම් කඩේ? නෑ අංකල් මේ මගේ මේ යාළුවෙක්ගේ. ඒ කියන්නේ මම කුලියට ඉල්ලගත්ත මේ යාළුවෙක් මත් මේ ඉතින්. හරි පුතා. මේ මටත් දෙනවා අයිස්ක්‍රීම් එකක්. දෙන්නම් අංකල්. පොඩ්ඩයි මන් දෙන්න. එකක් ගත්තා. මෙන්න අංකල්. නේ thank you පුතේ. කීයද ගාන? සල්ලි ඕනේ අංකල්. ඔයානේ මගේ කඩෙන් ඉස්සෙල්ලාම ගත්තේ. එහෙමද? හරි. යන් thank you ගොඩක් පිං. හරි අංකල් ඔයා හරි ඉතින් එයාට දුන්න අයිස්ක්‍රීම් එක. එයා සතුටු වුණානේ මගේ පළවෙනි කස්ටමර්. ඒත් පොලිස් අංකල්ගේ. අවුලක් නෑ. දැන් ඉතින් සතියක් විතර මෙහෙම වැඩ කරගෙන ඉන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ බස් එක ගමු. සෙට්ටම් බොයිස්. අඩෝ නියමයි. අඩෝ බැම්මාව ගාව කෝටි 2යි ගාණක් තියෙන. අර අයියට වැඩි සල්ලි ටික දෙන්න ඕන. මාත් ලක්ෂ 5ක් විතර වැඩි තියාගෙන මට කන්න බොන්න එහෙම. දැන් ඉතින් මේ අයියට කියලා බස් එක ගන්න ඕන. අයියේ. තාම බස් එක තියනව නේද? මල්ලි සල්ලි ගෙනාවද? ඔව් අයියා ඉතින් වැඩි වුණත් තියනවා මං ගාව. ඔයා කොහමද ඒක කිව්වේ? හිඟන්න කිව්වා නේද මට? සෝරි වෙන්න ඕන මල්ලි. හරි අවුලක් නෑ අයියේ. මෙන්න එන සල්ලි ටික. කොහමද බස් එක ඇතුළේ දෙන්න? ලිය කිවිලි ඔක්කොම තියනවා නේද? ඔව් මල්ලි ඔක්කොම තියෙනවා බස් එක ඇතුළේ ගන්න ඔයා. මට දැන් හදිසි වැඩක් තියෙනවා. මාත් යනවා බස් එක තිබුණා නේ. හරි අයියේ මෙන්න සල්ලි ටික කො දෙන්න. මෙන්න මල්ලි. හරි එහෙනම් මම යනවා හරි මල්ලි පරිස්සමෙන් යන්න. ඕකේ බස් එක ස්ටාර්ට් කරගනි. අඩෝ මට පත්ත සතුටුයි බං. මට බස් එකකුත් යන්න පුළුවන් වුණා. නියමයි දැන් ඉතින් අර ගොල්ලෝ ගිහලා කියන්න ඕන මේ ඔක්කොම ඒගොල්ලෝ හින්දානේ. ඉතින් පොලිස් මාමයි අපේ යාළුවයි ඒ දෙන්නට ගිහලා කියන්න ඕන. thank you කියන්න ඕන. ඒ දින ඉන්න තමයි ඔක්කොම. දැන්ට ගිහිල්ලා වැඩි සල්ලි ටිකක් දීලා ඒ වුණාට මටත් ටිකක් කරලා තියාගන්න. හරි එතන ගිහලා සෙට්ටම් බොයිස්. තැනට නම් ආවා ගයිස්. මම කලින් කඩේ තිබ්බ තැනට. අයියේ කොහමද ඉතින්? මල්ලි කොහමද? බස් එකක් එහෙම ගත්තානේ. මම දැක්කා එනවා. ඔව් අයියා අර තියෙනවා බස් එක අතන. ඔයා හින්දා තමයි ඔක්කොම thank you ඕවා මලන්ද මල්ලි. අපි හැමෝටම උදව් කරනවානේ. ඉතින් ඕවා මොනවද? මගේ කුලිය දෙනවද මේ කඩේ? හරි කීයද? ඔයාගාව කීයක් ඉතුරුද? කෝටි 1යි 5ක් විතර ඉතුරුයි. එහෙනම් මට 5ක් දෙන්න. ඔයා කෝටියක් තියාගන්න. එච්චර පොඩ්ඩක් හොයාගන්න. ඇයි මොකද? නෑ කමක් නෑ මල්ලි. ඔයා තියාගන්න. නේ thank you අයියේ. හරි එහෙනම් අයියේ මං යනවා. මට අය ටික උදවා ගන්න ඕන. හරි මල්ලි පරිස්සමෙන් යන්න එන්න. හරි අයියේ thank you මං යනවා.
එහෙනම් යාළුවනේ අද ෆිල්ම් එක ඉවරයි. channel එක subscribe කරන්න, වීඩියෝ like එකකුත් දාන්න අනිවාර්යෙන්ම. එහෙනම් යාළුවනේ next video එකෙන් හම්බෙමු. bye.